Hi guys, කොහොමද ඉතින් ඔයාලට? ඔන්න අද මම අරගෙන ආවේ ස්වලෝ ස්ටාර් කතා මාලාවේ 90 වෙනි කොටස. වීඩියෝ එකට යන්න කලින් ඔයාලට මතක් කරනවා ඔයාලා තාම අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා වීඩියෝ එකට like එකක් දාලම අද කොටස බලන්න එකතු වෙන්න කියලා. පසුගිය කොටසේදී අපි දැක්කා ලුවෝ slave market එකේ ඉද්දි එයාට සාෂාගේ clan එකයව දැක ගන්න ලැබුණා. එතන ඉන්න අය ඒ clan එකයට හුඟක් නරක විදියට සලකනවා දැකපු ලුවෝ හිතුවා මේ දේ පෘථිවිවැසියන්ටත් වෙන්න පුළුවන් කියලා. මේ හැමදේම නිසා ලුවෝ තමන්ගේ heavenly disk එක විකුණලා ඒ මුදල් වලින් ගොඩක් වහල ආරක්ෂකයන් මිලදී ගත්තා. ලුවෝ නැති වෙලාවට පෘථිවිය ආරක්ෂා කරන්න පුළුවන් වෙන්න. නමුත් ලුවෝට ඔවුන්ව කෙලින්ම පෘථිවිය වෙත අරගෙන යන්න බැරි වුණා. මොකද එතකොට පෘථිවිය තියෙන තැන හෙලි වෙන නිසා. මේ නිසා ලුවෝ ඒ හැමෝවම බයිලාන් කියන ගබඩා ග්‍රහලෝකෙට ගෙනාවා. එතනදී එයාට ඒ ග්‍රහලෝකේ කළමනාකරුවන් දෙදෙනෙක්ව හම්බ වුණා. අද කොටස ආරම්භ වෙන්නේ ජීවයක් තියෙන ග්‍රහලෝකයක් හොයමින් ඉන්න ඒලියන්ස් යානාව දකින තැනින්. මේ යානය මේ වෙද්දි පෘථිවිය දිහාවට එමින් ඉන්නේ. මේ අතරතුරේදී මේ යානාවේ AI සිස්ටම් එක යානාවේ කැප්ටන්ට කියනවා අපිට මේ ගැලැක්සි එකේ ජීවය තියෙන ග්‍රහලෝකයක විස්තර ලැබිලා තියෙනවා කියලා. ඊට පස්සේ කැප්ටන් AI සිස්ටම් එකට කියනවා ඒ විස්තර පෙන්වන්න කියලා. මේ අතරේ ලුවෝ ඒ කළමනාකරුවන් සහ එයාගේ ආරක්ෂකයන් කීප දෙනෙකුත් එක්ක ගබඩාව ඇතුළට යනවා. එතන ඉන්න වයසක කළමනාකරුවා ලුවට ගබඩාවේ ප්‍රධාන මධ්‍යස්ථානය පෙන්වමින් කියනවා මේක හුඟක් ශක්තිමත් වගේම ග්‍රහලෝකයේ යුද ජෙට් යානාව තරම්ම ආරක්ෂාවක් සහිතයි. ඊට අමතරව මේකේ ලොකු ඉඩකඩකුත් තියෙනවා. ඔයා මෙතන ස්ථිර අයිතිය මිලදී ගත්තොත් ඔයා කොච්චර ලොකු බිස්නස් එකක් කළත් කිසිම දවසක ගබඩාවේ ස්පේස් එක අඩු වෙන්නේ නැහැ. ඒ වගේම මෙතන ප්‍රභූ නිවාස කිහිපයකුත් තියෙනවා. ඒ නිසා ඔයාට මෙහි ජීවත් වෙන්නත් පුළුවන්. ඒ ප්‍රභූ නිවාසවල චලන පහසුකමුත් තියෙනවා. ඒ නිසා ඒවා පහසුවෙන් එහාට මෙහාට අරගෙන යන්නත් පුළුවන්. ඒ වගේම ඒවා B grade එකේ යුද ජෙට් යානා තරම්ම ශක්තිමත් කියලා. ඊට පස්සේ කළමනාකරුවා ලුවගෙන් අහනවා අපේ තියෙන හැම පහසුකමක්ම ඔයා දැන් දැක්කනේ. ඉතින් ඔයා මේකට කැමතිද කියලා. මේ දේ අහලා ලුවෝ ආයෙමත් ඒ ෆීචර්ස් දිහා බලලා හිතනවා මේ ග්‍රහලෝකයේ ගබඩාවක් විදියට පාවිච්චි කරන නම් මට ගොඩක් හොඳයි කියලා. ඊට පස්සේ ලුවෝ කළමනාකරුවන්ට කියනවා මම මේ ගබඩාවේ ස්ථිරයිතිය මිලදී ගන්න කැමතියි. ඒ වගේම මම මහල් නවයක ප්‍රභූ මන්දිරයකුත් මිලදී ගන්නවා. මෙහෙම කියලා ලුවෝ ඒ හැම දෙයකටම මිල හයිලන් කොයින්ස් 27200ක් කළමනාකරුවන්ට දෙනවා. ඉතින් මේ තරම් විශාල මුදල් ප්‍රමාණයක් ලුවෝ දීපු නිසා ඒ කළමනාකරුවන් දෙන්න පුදුමයටපත් වෙනවා වගේම ගොඩක් සතුටු වෙනවා. එයාලා කියනවා හයිලන් කොයින්ස් 27000ක් නයිලන් කොයින්ස් වලට පරිවර්තනය කළාම නයිලන් කොයින්ස් බිලියන 2.72ක් වෙනවා කියලා. එතකොට අනෙක් කළමනාකරුවා වයසක කළමනාකරුවන්ට කියනවා මේ මුදල අපේ හැම ගබඩා වටිනාකමකටම සමානයි කියලා. එතකොට වයසේ කළමනාකරුවා ලුවෝගෙන් ආයෙමත් අහනවා ඔයා ඇත්තටම මේ ගණිතනුව කරනවද කියලා. මේකට ලුවෝ ඔව් කියද්දී ඒ දෙන්නම ගොඩක් සතුටු වෙලා ලුවෝට ස්තුති කරන්න පටන් ගන්නවා. පස්සේ ලුවෝ බාබටා ළඟට ඇවිත් කියනවා මම කිවිසුමට අත්සන් කළා. ඒ නිසා දැන් මේ ගබඩාව අපේ. ඒත් මම පෘථිවියට ආපහු යන්න කලින් තව භාණ්ඩ කිහිපයක් මිලදී ගන්න කැමතියි. මොකද දැන් අපිට විශාල ඉඩ ප්‍රමාණයක් තියෙනවා. මෙහෙම කියද්දී බාබටා ලුවෝගේ භාණ්ඩ ලැස්තිව දිහා බලන්න පටන් ගන්නවා. ඒ අතරින් පළවෙනි දේ උනේ විශාල ප්‍රමාණයක ලෝහ. ඒක දැකලා බාබටා ලුවෝට කියනවා මම දන්නවා ඔයා ඇයි මේ ලෝහ මිලදී ගන්න කැමති කියලා. මොකද ලෝහ වලින් ගෝල්ඩන් හෝන් ශරීරයේ වර්ධනය තවත් ස්පීඩ් වෙනවා. ඒත් මට තේරෙන්නේ නැහැ ඔයා ඇයි මේ දෙවන භාණ්ඩය ඒ කියන්නේ දම් පැහැති ආලෝක තියරේ මිලදී ගන්න කැමති කියලා. මොකද ඒක සාමාන්‍ය මිනිස්සුන්ට විතරයි වැඩ කරන්නේ. ඒ නිසා ඒ දේ ඔයාට කිසිම විදිහකට යූස්ෆුල් වෙන්නේ නැහැ කියලා. එතකොට ලුවෝ කියනවා මම මේක පෘථිවිය මාෂල් හෝල් ස්ටුඩන්ට්ස්ලා වෙනුවෙන් ගන්නේ. මේ හැම ස්ටුඩන්ට් කෙනෙක්ටම මේකෙන් ග්‍රෑම් 10ක් දෙනවා. එතකොට එයාලට ස්ටුඩන්ට්ස්ලාගෙන් ඇක්ටිවේටර්ස්ලා බවට පත් වෙන්න පුළුවන්. ස්ටුඩන්ට්ස්ලා ඔක්කොම ගත්තොත් එයාලා ලක්ෂයකට වැඩි. ඊට අමතරව මට ඒ දියරය නැවත නැවත එයාලට දෙන්න සිත වෙනවා. ඉස්සරහට මම පෘථිවිය හැම මිනිස්සෙක්ටම මේක දෙන්න හිතාගෙන ඉන්නේ. ඒ හින්දා මට දම්පැහැති ආලෝක දියරය ටොන් ලක්ෂයක් අවශ්‍යයි කියලා. මේ දේ අහලා බාබටා පුදුමයටපත් වෙනවා. ලුවෝ කියනවා මට තනියම පෘථිවිය ආරක්ෂා කරන්න බෑ. ඒ නිසා පෘථිවිවැසියන් හුඟක් ශක්තිමත් වෙන්න ඕනි කියලා. ටික වෙලාවකට පස්සේ ලුවෝ ඒ දම්පැහැති දියරය ටොන් ලක්ෂයක් වගේම ලෝහ මිලදී ගන්නවා. ඒ හැම දෙයක්ම බයිලන් ග්‍රහලෝකයට බෙදා හැරියට පස්සේ ලුවෝගේ සොල්දාදුවන් ඒවා ගබඩාවල තැන්පත් කරනවා. ඊළඟට ලුවෝ බාබටාට කියනවා හැම භාණ්ඩයක්ම බෙදා හැරලා තියෙන්නේ. දැන් අපිට ඒවා මෙතන ඉඳලා පෘථිවියට අරගෙන යන්න විතරයි තියෙන්නේ කියලා. මේ වෙලාවදී ස්ක්‍රීන් එකේ අනුතරංග වීමේ පණිවිඩයක් දිස් වෙනවා. බාබටා එක
පරීක්ෂා කරලා ලුවට කියනවා මම දවස් කිහිපයකට කලින් බයිලන් ග්‍රහලෝකයේ යුනිවර්ස් නෙට්වර්ක් එක හැක් කරලා මගේ අභ්‍යවකාශ යානාවත් එක්ක කනෙක්ට් කළා. ඒකෙන් අපිට මේ ග්‍රහලෝකයේ වටේ ආරක්ෂාව තවත් වැඩි කරගන්න පුළුවන් වෙනවා. දැන් මේ නෙට්වර්ක් එකේ ඩීටේල්ස් වලට අනුව ආගන්තුක යානාවක් මේ වෙද්දි ලොකු ස්පීඩ් එකකින් පෘථිවිය පැත්තට ගමන් කරමින් ඉන්නවා කියලා. ඉතින් මෙතනදී අපි ඒ ආගන්තුක යානාව දකිනවා. මේ යානාවේ AI සිස්ටම් එක ඒකේ කැප්ටන්ට පෘථිවියේ විශාලත්වය, ගුරුත්වාකර්ෂණය, රිසෝසස්, මිනිස් වගේ දේවල් ගැන හැම විස්තරයක්ම පෙන්නනවා. මේ හැමදේම දැකලා ඒ කැප්ටන් ගොඩක් සතුටින් hina වෙලා කියනවා මේ වගේ පරිසරයක් අපිට ගොඩක් සුදුසුයි කියලා. එතකොට යානාවේ අනික් ස්ටාෆ් එක ඒ කියන්නේ කැප්ටන්ගේ ගෝත්‍රයේ අනිත් අයත් ගොඩක් සතුටු වෙනවා. කැප්ටන් එයාලට කියනවා අපි ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. මොකද මේ පෘථිවිය හුඟක් පවර්ෆුල් කෙනෙක් සංගවලා තියෙන්නේ. ඒ දෙයට හේතුව නම් අපිට තවම හොයාගන්න බැරි වුණා. ඒ නිසා පෘථිවියේ පවර්ෆුල් කෙනෙක් හිටියොත් මේ හැම පරිශ්‍රමයක්ම නිෂ්ඵල වෙනවා කියලා. මේ වෙලාවෙම ඒ AI සිස්ටම් එක කැප්ටන්ට කියනවා මේ පෘථිවියේ නෙට්වර්ක් එකක් තියෙනවා. ඒක හැක් කළොත් නම් අපිට data එකතු කරගන්න පුළුවන් කියලා. මේ නිසා කැප්ටන් AI සිස්ටම් එකට උපදෙස් දෙනවා ඉක්මනින් මේ නෙට්වර්ක් එක හැක් කරලා ප්ලැනට් එකේ ඉකොනොමි එක, මිලිටරි එක වගේම ටෙක්නොලොජි එක ගැන තොරතුරු එකතු කරගන්න කියලා. ඒ වගේම අපි දැනගන්න ඕනේ ඒ ප්ලැනට් එකේ පවර්ෆුල්ම කෙනා කවුද කියලා. සහ ඔහු කොච්චර පවර්ෆුල්ද කියලා. මේ අතරේ ලුවෝ බාබටාට කියනවා ඉක්මනින් මාස්ටර් හොන් සහ ලීෂන්ව ඉම්පෝටන්ට් මීටින් එකකට කැඳවන්න කියලා. ඊට පස්සේ ලුවෝ වෝකෝඩ් පැලස් එකේ හෙල්මට් එක යූස් කරලා ඒ දෙන්නව හමු වෙනවා. ලුවෝ මෙතනදී එයාලට යුනිවර්ස් එකේ වහලුන් විකිරෙන ආකාරය, එයාලව ආරක්ෂා කරන තමා බයිලාන් ග්‍රහලෝකයේ ආරක්ෂකයෝ ගොඩක් රැඳවලා තියෙනවා කියලා වගේම දැන් පෘථිවිය දිහාවට එන අභ්‍යවකාශ යානාව ගැනත් හැම විස්තරයක්ම කියනවා. මේ හැමදේම අහලා මාස්ටර් ලීෂන් කියනවා මේ වෙනකන් මම මේ කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ. ඒ මදිවට දැන් අපිට යුනිවර්ස් එකේ ආගන්තුක යානාවක් එක්කත් සටන් කරන්නත් වෙනවා කියලා. එතකොට බාබටා කියනවා මම මගේ නෙට්වර්ක් එක හරහා ඒ අභ්‍යවකාශ යානාවේ විස්තර හොයලා බැලුවා. එතකොට මම දැනගත්තා ඒක සීක්‍රේට් එකේ අභ්‍යවකාශ යානාවක් කියලා. ඒ වගේ ලෙවල් එකක යානාවක් තියෙනවා කියන්නේ ඒක එන්නේ බේසික් සිවිලයිසේෂන් එකකින්. එයාලගේ ප්ලැනට් එක හුඟක් ශක්තිමත් වෙන්න පුළුවන්. ඒ නිසා පෘථිවියේ පවර්ස් වලින් අපිට එයාලත් එක්ක සටන් කරන්න බෑ කියලා. මේ දේ අහලා ලුවෝ බාබටාගෙන් අහනවා අපේ මාස්ටර් පෘථිවිය හංගල නේද තියෙන්නේ? එහෙමනම් ඒ අභ්‍යවකාශ යානාව පෘථිවිය ගැන නොදැන මේ මිල්කි වේ ගැලැක්සි එකකින් වෙනත් තැනකට යන්න පුළුවන්ද කියලා. මේකට බාබටා කියනවා පෘථිවිය හංගලා තියෙනවා කියන්නේ ඒක ස්ථිරවම හොයාගන්න බෑ කියන එක නෙවෙයි. අභ්‍යවකාශ ටෙක්නොලොජි එක දන්න ඕනම කෙනෙක්ට ඒ තැන හරිම පහසුවෙන් හොයාගන්න පුළුවන්. පෘථිවිය ළඟ බෝම්බ් හෝල් එකක් හැදුනත් ඒකෙන් පවා පෘථිවියේ පිහිටීම හෙළි වෙන්න පුළුවන්. ඊට අමතරව අභ්‍යවකාශ යානාවේ මාර්ගයට අනුව ඒක 100% කෙලින්ම පෘථිවිය පැත්තට එනවා කියලා පැහැදිලි කියලා. මේ දේ අහලා මාස්ටර් හොන් කියනවා එයාලගේ ඩෙස්ටිනේෂන් එක නම් පැහැදිලි. හැබැයි අපි එයාලගේ අරමුණ ගැන දන්නේ නැහැ කියලා. එතකොට බාබටා කියනවා අභ්‍යවකාශ යානාවක් අලුත් ප්ලැනට් එකකට යන එකේ අරමුණ කාටවත් හානි කරන එක නෙවෙයි නම් ඒක පළමුවෙන්ම එතනට සිග්නල් එකක් යවනවා. ඒත් මේ වෙනකොටත් අපිට කිසිම පණිවිඩයක් ලැබිලා නැහැ. ඒ හින්දා එයාලා පෘථිවිවැසියන්ට හානි කරන්නයි එන්නේ කියන එක පැහැදිලි කියලා. මේ දේ අහලා ලුවෝ බාබටාගෙන් අහනවා අභ්‍යවකාශ යානාවට පෘථිවියට ළඟා වෙන්න කොච්චර කාලයක් ගත වෙයිද කියලා. ඉතින් බාබටා ටයිම් එක කැල්කියුලේට් කරලා කියනවා පැය 15ක් විතර කියලා. ඒ වගේම එයා ලුවට කියනවා ඔයා දැන්ම පෘථිවියට පිටත් වෙන්න ඕනේ. එතකොට අභ්‍යවකාශ යානාව එන්න කලින් ඔයාට හෙට යන්න ප්‍රමාණවත් කාලයක් ලැබෙනවා කියලා. මේ දේ අහලා ලුවෝ මාස්ටර්ස්ලා දෙන්නට කියනවා මම ඉක්මනින්ම පෘථිවියට එනවා. ඔයාලා ඉක්මනින් පෘථිවියේ විශාලතම ජාතීන් පහේ නායකින් අතරේ රැස්වීමක් සංවිධානය කරන්න කියලා. මෙහෙම කියලා ලුවෝ තමන්ගේ අභ්‍යවකාශ යානාවෙන් පෘථිවියට පිටත් වෙනවා. ඒත් ටයිම් එක හුඟක් අඩු හින්දා එයාලා වෝකෝඩ් පැලස් එකේම මීටින් එක තියන්න තීරණය කරනවා. හැමෝම වෝකෝඩ් පැලස් එකට ආවට පස්සේ ලුවෝ, මාස්ටර් ලීෂන් වගේම මාස්ටර් හොන් ඉස්සෙල්ලාම තමන්ගේ ජීවිත පූජා කරපු වොරියර්ස්ලා 5 දෙනාගේ පුටුවලට ආචාර කරනවා. ඊට පස්සේ මාස්ටර් හොන් ජාතීන් 5 දෙනාගේ නායකයන්ගේ වීඩියෝ එක ඇක්ටිවේට් කරනවා. ඊට පස්සේ ලුවෝ එය හැමෝටම එයාට ඩ්‍රැගන් ප්ලැනට් එකේදී දැනගන්න ලැබුණ හැම දෙයක්ම පැහැදිලි කරනවා. කොහොමද යුනිවර්ස් එකේ වහලුන් විකිනෙන්නේ කියලා වගේම මේ වෙද්දි පෘථිවිය දිහාවට ගමන් කරන අභ්‍යවකාශ යානාව ගැන. මේ දේවල්
දේවල් අහලා ඒගොල්ලෝ ටිකක් කනස්සල්ලටපත් වෙනවා. මේ නිසා ලුවෝ එයාලා හැමෝටම කියනවා අපි මුලින්ම අභ්‍යවකාශ යානාවේ තර්ජනය අවසන් කරන්න ඕනේ. ඊට පස්සේ අපි පෘථිවියේ ඇක්ටිව් යූසර්ස්ලා සංඛ්‍යාව වැඩි කරන්න ඕනේ. එතකොට අපිට අනාගතයේදී එන්න පුළුවන් තර්ජනවලට මුහුණ දෙන්න පුළුවන් කියලා. ඊළඟට ලුවෝ එල්ඩර්ස්ලට අභ්‍යවකාශ යානාව ගැන විස්තර පෙන්නනවා. ඒ දේවල් දැකලා එක නායකයෙක් කියනවා අභ්‍යවකාශ යානාවට අනුව ඒකේ මෙම්බර්ස්ලා ස්ටාර් ලෙවල් එකට වඩා අඩු ලෙවල් එකක නම් වෙන්න බෑ කියලා. එතකොටම තවත් නායිකාවක් කියනවා ඒ හැමෝම ස්ටාර් ලෙවල් එකේ මෙම්බර්ස්ලා නම් එයාලගේ බලය ගෝල්ඩන් හෝන් මොස්ටර් තරම්ම වෙන්න පුළුවන්. ඒ නිසා පෘථිවිය වගේ ලොකු පවර් එකක් තියෙන ප්ලැනට් එකක් වුණත් එයාලගේ වහලුන් බවට පත් වෙන්න පුළුවන්. අපි ඉක්මනින් මොනවා හරි කරන්න ඕනි කියලා. මේ වෙලාවේදී ඇමරිකානු නායකයා අහනවා අපි ආයෙමත් හියුමන් ප්‍රෝග්‍රෑම් එකක් පටන් ගනිමුද? එතකොට අපිට මිනිස්සුන්ව ආරක්ෂිත ස්ථානවලට යවන්න පුළුවන් වෙයි නේද කියලා. මේ දේ අහලා ලුවෝ කියනවා ඒ ප්ලෑන් එක විශේෂයෙන් බුද්ධි මට්ටමින් අඩු කට්ටියට එරෙහිව නම් වැඩ කරයි. මොකද එයාලගේ බුද්ධි මට්ටම අඩු නිසා. ඒත් මේ වගේ කල්ටිවේෂන් එකක් ඉස්සරහා ඒ සැලැස්ම වැඩ කරන එකක් නැහැ. අපි කොහේ හිටියත් එයාලා අපිව හොයාගනීවි. එයාලා එක පාරක් හරි අපිව හොයාගත්තොත් අපිව අනිවාර්යයෙන්ම මරලා දාවේ. නැත්නම් අපිව වහල්ලු බවට පත් කරගනී. ඒ නිසා අපිට දැන් තියෙන එකම මාර්ගය එයාලත් එක්ක සටන් කරලා එයාලව පරාජය කරන එක. ඊට පස්සේ ලුවෝ නායකයාට කියනවා මට සැලැස්මක් තියෙනවා. ඒත් මට ඒකට ඔයාලගේ උදව් ඕනේ කරනවා කියලා. අනෙක් අතට අපි දකිනවා අර පිටසක්වල යානය. මේ යානේ AI සිස්ටම් එක ඒක කැප්ටන්ට කියනවා එයාලගේ ටෙක්නොලොජි එක තියෙන්නේ මුල් අවදියේ. එයාලගේ ආයුධත් ඒ තරම් භයානක නැහැ. අපි නිසා එයාලා දැන් අනතුරේ කියලා. ඒ වගේ මේ AI එක කියනවා Cloud Town Willow, Crystal, Blackboard Armor, Space Ring වගේ වටිනා දේවලුත් එතන තියෙනවා කියලා. මේ හැමදේම දකින ස්ටාෆ් මෙම්බර් කෙනෙක් කියනවා මේවා හුඟක් විශිෂ්ට අයිටම්ස් කියලා. ඊට පස්සේ ඒ AI සිස්ටම් එක කියනවා ස්ටාර් ලෙවල් එකේ ගෝල්ඩන් හෝන් මොන්ස්ටර් කෙනෙක් පෘථිවියට ඇවිත් පෘථිවියේ හුඟක් දේවල් විනාශ කරලා තියෙනවා. නමුත් පෘථිවියේ ශක්තිමත් මිනිසුන් එකතු වෙලා ඒ මොන්ස්ටර්ව මරලා දාලා තියෙනවා. මේ වෙනකන් ඒ ගෝල්ඩන් හෝන් මොන්ස්ටර්ගේ ශරීරය හොයාගෙන නැහැ. මේ දේ අහපු කැප්ටන් කියනවා ගෝල්ඩන් හෝන් මොන්ස්ටර්ගේ ශරීරයම විතරක් ප්ලැනට්ස් 10කට සමානයි කියලා. ඊට පස්සේ කැප්ටන් AI ගෙන් අහනවා පෘථිවියේ ශක්තිමත්ම පුද්ගලයා ගැන. මේ සම්බන්ධයෙන් ඒ AI එක කියනවා පෘථිවියේ ජනගහනය බිලියන 7යි. එතනින් බිලියන 1ක් ශිෂ්‍ය මට්ටමේ නිකාය ප්‍රවීණයන් වෙනවා. ඒ වගේම ප්ලැනට් ලෙවල් එකේ එක්ස්පර්ට් අය 100 දෙනෙක් ඉන්නවා. නමුත් ස්ටාර් ලෙවල් එකේ නම් එක පුද්ගලයෙක්වත් නැහැ කියලා. ස්ටාර් ලෙවල් එකේ එක්කෙනෙක්වත් නැහැ. මේ දේ අහපු කැප්ටන් වගේම එයාගේ ස්ටාෆ් එකේ හැමෝම හයියෙන් hina වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ කැප්ටන් කියනවා ශක්තිමත් කෙනෙක්ගේ ශක්තියත් මෙතනදී හරිම දුර්වලයි කියලා. ඊට පස්සේ ඒ AI එකට පණිවිඩයක් ලැබිලා එයා කැප්ටන්ට කියනවා අපේ ක්ලාන් එකේ එල්ඩර් ඩ්වේන් රෙකෝඩ් කරපු වීඩියෝ එකක් අපිට එවලා තියෙනවා කියලා. මේ නිසා කැප්ටන් හැම ස්ටාෆ් මෙම්බර් කෙනෙක්ටම කෙලින් ඉන්න කියලා කියනවා. ඊට පස්සේ ඒ AI සිස්ටම් එක ඒ වීඩියෝ එක ස්ටාර්ට් කරනවා. මෙතනදී එල්ඩර් ඩ්වේන්ගේ හොලෝග්‍රෑම් එක ක්‍රියේට් වෙනවා. මේ දේ දැකලා හැමෝම එල්ඩර්ට ආචාර කරනවා. අනිත් පැත්තෙන් ලුවෝ මාස්ටර් හොන්ට කියනවා යුනිවර්සල් නෙට්වර්ක් එකට සම්බන්ධ වෙන්න පුළුවන් ඉන්ඩක්ෂන් හෙල්මට් එක ගැන. ඊට පස්සේ ලුවෝ නායකයන්ට වගේම මාස්ටර් හොන්ට කියනවා මට මේ වගේ හෙල්මට්ස් ගොඩක් තියෙනවා. මම ඔයාලට ඒවා එවන්නම්. ඒකෙන් ඔයාලට යුනිවර්ස් එක ගැන තවත් තොරතුරු එකතු කරගන්න පුළුවන් වෙයි කියලා. ඊට පස්සේ ලුවෝ පොප්ලයිට් දියරේ පෙන්නලා ඒ කියන්නේ අර දම්පාට දියරේ පෙන්නලා එයාලට කියනවා මේකෙන් ග්‍රෑම් 10කින් මාෂල් ආර්ට් ස්ටුඩන්ට් කෙනෙක්ට කල්ටිවේටර් කෙනෙක් වෙන්න පුළුවන්. ඒ නිසා මම මුලින්ම ඔයාලට මේකෙන් ටොන් 7000ක් දෙන්නම්. ඒක ඔයාලා ස්ටුඩන්ට්ස්ලා අතරේ හරි විදියට බෙදලා දෙන්න ඕනේ. මොකද අනතුර හැම වෙලාවකම අපිත් එක්ක තියෙනවා. ඒ නිසා අපි ඉක්මනින් ශක්තිමත් වෙන්න ඕනේ කියලා. ටොන් 7000ක් කියන දේ අහපු චීන නායකයා කියනවා මේ දියර ප්‍රමාණය ස්ටුඩන්ට්ස්ලා මිලියන 70කට ලබා දෙන්න ප්‍රමාණවත්. මේ හින්දා එයාලගේ ජානවල වෙනස්කමක් සිද්ධ වෙන නිසා ඒකෙන් එයාලට තවත් වේගෙන් වර්ධනය වෙන්න හැකියාවක් ලැබෙනවා කියලා. ඊට පස්සේ නායකයා කියනවා මේ ඉන්ඩක්ෂන් හෙල්මට් එක වගේම දම් පැහැති දියරය ඒ තරම්ම ඉක්මනින් භාවිතා කරන්න බෑ කියලා වගේම මේවත් එක්ක අපිට ඒ අභ්‍යවකාශ යානාවෙන් ගැලවෙන්න බෑ කියලා. මේ දේ අහපු ලුවෝ කියනවා මේ හැමදේම අනාගත අනතුරක් සඳහා බවත් ඒ නිසා ඔයාලට මේවා ස්ටුඩන්ට්ස්ලා අතරේ පහසු විදියකට බෙදා දෙන්න පුළුවන් කියලා වගේම ඒ අභ්‍යවකාශ යානය ගැන තියෙන ප්‍රශ්නේ මට බාර දෙන්න කියලා. මේ දේ අහපු නායකයෙක් ලුවෝගෙන් අහනවා එයාලව පරාජය කරන්න ක්‍රමවේදයක් තියනවද කියලා. ඊට පස්සේ ලුවෝ වගේම මාස්ටර්ස්ලා දෙන්න කියනවා එයාලව පරාජය කරන්න අපි
එයාලගේ තොරතුරු එකතු කරනවා කියලා. අනෙක් පැත්තෙන් අපි දකිනවා එල්ඩර් ඩ්වේන්ව. ඔහු යානාවේ සමාජිකයන්ට කියනවා අපේ අනාගතේ හැමදාම රඳාපවතිලා තියෙන්නේ ඔයාලත් එක්ක. ඒ හින්දා ඔයාලා මේ ග්‍රහලෝකේ සාර්ථකව අල්ලගන්නව නම් අපි ඔයාලට තෑග්ගක් විදිහට හයිලන්ඩ් කොයින්ස් බිලියන 100ක් ලබා දෙනවා කියලා. මේත් එක්කම ඒ එල්ඩර් ඩ්වේන් කැප්ටන්ට කියනවා මේ දේ සාර්ථක වුණොත් ඔයාට එල්ඩර් කෙනෙක් වෙන්නත් පුළුවන් කියලා. මේ දේ අහපු කැප්ටන් කියනවා මගේ නලීෂ් වංශය වෙනුවෙන් මගේ මුළු ශක්තියම යොදවනවා කියලා. අනෙක් පැත්තෙන් බාබටා ඇවිත් ගබඩාවේ ඉන්න ආරක්ෂකයින්ට පණිවිඩයක් යවනවා. ඊට පස්සේ ආරක්ෂකයෝ අභ්‍යවකාශ යානයේ ඉඳගෙන ඒ යානාව ට්‍රාන්ස්පේරන්ට් කරලා ඒ පිටසක්වල යානාව ගැන ඇහැ ගහගෙන ඉන්නවා. මෙතනදී ලුවෝ ඒ නායකයන්ට කියනවා යුනිවර්ස් එකේ ටෙක්නොලොජි එක ගොඩක් දියුණුයි කියලා වගේම ඒ නිසා පෘථිවි ස්ටාර් ලෙවල් එකේ හීරෝ කෙනෙක් නැහැ කියලා එයාලට පහස්වෙන් හොයාගන්න පුළුවන් කියලා වගේම ඒ හින්දා එයාලා සතුටු වෙනවා කියලා. නමුත් අපි එයාලගෙන් පලා යන්නේ නැතුව එයාලත් එක්ක අනිවාර්යෙන්ම සටන් වදිනවා කියලාත් එයාලා දැනගෙන ඉන්නවා කියලා. අනෙක් පැත්තෙන් අපේ අවකාශ යානාවේ ඉන්න කැප්ටන් තමන්ගේ ස්ටාෆ් එකේ සමාජිකයන්ට කියනවා අපේ මෙහෙයුම සාර්ථක කරගන්න කාලය ඇවිල්ලා කියලා. ඉතින් මෙන්න මේත් එක්කම මේ කොටස මෙතනින් අවසන් වෙනවා. ඊළඟ කොටසේදී මොකද වෙන්නේ කියලා බලන්න අපි ඉක්මනටම ඒ කොටසත් එක්ක හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.